ආයිබෝවන් සුබ දවසක්. ඉතින් ආදරණීය නංගිලා මල්ලිලා දැන් 2025 A level වල රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දවස්වල හොයනවා මොනවද දැන් ඔයාලගේ රිසල්ට්ස් වලින් A level වලට පස්සේ ඔයාලා ඉස්සරහා උසස් අධ්‍යාපනයට කරන්න කියලා. ඉතින් නංගි මල්ලි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ තියෙනවා Maritime Transportation Management and Logistics කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් නංගි මල්ලි 2025 ලෙවල් ලියලා ඔයාට අවම S3ක් තියෙනවා නම් ඔයා ඕනෑම විෂය ධාරාවකින් A level වලට පෙනී ඉඳලා ඔයාට අවම S3ක් තියෙනවා නම් ඔයාට මේ ඩිග්‍රියට ඇප්ලයි කරන්න පුළුවන්. තාම ඇප්ලයි කරන්න බෑ මොකද කැම්පස් එකෙන් ගැසට් කරලා නැහැ. ඉතින් මේක UGC පොතේ අඩංගු වෙන ඩිග්‍රී එකක් නෙවෙයි. ඉතින් මේක වෙනම ගැසට් කරලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් විදියට. ඉතින් ඔයාලට මේ ඩීටේල්ස් ටික ඔක්කොම අපි ඇප්ලයි කරන්න ගැසට් කරාට පස්සේ අපි අපේ පේජ් එක හරහා දානවා. එතකොට ඔයාලට පුළුවන් ඒකට ඇප්ලයි කරන්න. ඉතින් නංගි මල්ලි මේ ඩිග්‍රී එක ගැන කතා කරොත් එහෙම ඔයාලට අවම සුදුසුකම් විදියට තියෙන්න ඕනේ S සාමර්ථ්‍ය 3ක්. ඒ වගේම O level විභාගයේ ඔයාලට ඉංග්‍රීසි වලට C සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ. ඉතින් නංගි මල්ලි ඔයාලට එක් වර්ගදී S සාමර්ථ්‍ය 3ක් තියලා අවම O level වලට C සාමර්ථ්‍යයක් තියලා ඔයාලට පුළුවන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඉතින් නංගි මල්ලි ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔයාලා දැන් ටෙක් හරි කොමර්ස් හරි වෙන විෂයක් කරලා මේ ඔයාලට ඇත්තටම මේකට එන්රෝල් වෙන්න පුළුවන්ද කියලා. ලංකාවෙම මේකට සිලෙක්ට් කරගන්නේ මේ 50 දෙනයි. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් ඇප්ටිව් ටෙස්ට් එකෙන් තමයි සිලෙක්ට් කරගන්නේ. එතකොට SESCO එකක්වත් රෑන්ක් එකක්වත් බලන්නේ නැහැ. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය අන්න ඒකයි. ඉතින් ලංකාවේ වැඩිම තරගයක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි මේ Maritime Logistics කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඇත්තටම ඔයාලා දන්නවා ඇති මේ Maritime industry එකේ logistics කියන මේ ෆීල්ඩ් එක පොඩ්ඩක් මේ ඇඩ්වාන්ස් විදියට දැන් තියෙනවා. මොකද මේ port operations වගේ දේවල් වෙන්නේ international shippings වගේ දේවල් මේ handle වෙන්නේ මෙන්න මේ ඩිග්‍රී එක කරපු ඒ කට්ටිය ගිහිල්ලා එතන මේ රැකියාව කරද්දි. එතකොට මෙන්න මේ ඩිග්‍රී එකට හොඳ වැලියු එකක් තියෙනවා. ඇත්තටම ඔයාලට මේ A level වලින් S3ක් අරගෙන ඔයාලට මේ වගේ ඩිග්‍රී එකක් කරන්න ලැබෙන chance එක ලංකාවේ මේ ගන්න පුළුවන් අමාරුම chance එකක්. ඉතින් මේ ඩිග්‍රී එකට ඔයාලා සිලෙක්ට් කරගන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණු වැඩියෙන්ම ගන්න 50 දෙනා විතරයි. ඉතින් නංගි මල්ලි ගිය අවුරුද්දේ සාමාන්‍ය ඇප්ටිටියුඩ් ටෙස්ට් පේපර් එක මේ වැඩි මේ අමාරු වුණා. ඉතින් මේ අවුරුද්ද ටිකක් අමාරු වෙන පේපර් එකක් විදිහට මෙන්න මේ ලොජිස්ටික් ඩිග්‍රියේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලි එතකොට ඔයාලට මේකෙන් යන්න පුළුවන් ජොබ් පාත් එක ගැන කතා කරොත් එහෙම මේ ඩිග්‍රිය කරලා ඔයාලට පුළුවන් shipping agent කෙනෙක් විදියට ඔයාලගේ අනාගතේ ජොබ් එක යන්න. ඉතින් ඒ වගේම port operations officer, logistic manager, ඒ වගේම ඔයාලට පුළුවන් supply chain analysis කෙනෙක් වෙන්න, ඒ වගේම ඔයාලට පුළුවන් freight forwarder කෙනෙක් වෙන්න. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට ඔයාලට මේ ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙන ඩිග්‍රියක් විදියට මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන ෂෙයා කරන්න. ඉතින් නංගි මල්ලි ඔයාලට මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ඉහළින් සමත් වෙන්න අපේ channel එකෙන් හැම වර්ෂයකම කරනවා සෙමිනාර් සීරීස් එකක්. ඉතින් ඒකට ජොයින් වෙන්න පුළුවන් අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. ඉතින් මම කියන්නේ ඔයාලට මේ ආපු රිසල්ට්ස් එක ගැන බොරු වෙන්න එපා. ඔයාලට අනාගතේ හොඳ තැනකට යන්න හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගැන කතා කරන අපේ මේ YouTube channel එකෙන් අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් නංගි මල්ලි ඔයාලට සුබ දවසක්.